පාඩම තමයි පටන් ගන්න හදන්නේ. මේ වෙද්දි පාඩම් 3ක් ඉවරයි. ඒ තුනම ගියේ තියරි පාර්ට් එකෙන්. එතකොට O level කොමර්ස් වල ගණන් පාත් එකට යන්න කලින් මූලික පියවර ගන්න මෙන්න මේ පාඩම. හතරවෙනි පාඩම අපි මේකෙන් ඉගෙන ගන්නේ ප්‍රධාන වශයෙන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ගිණුම්කරණයෙන් ඇතිවන ගනුදෙනු වලින් ඇතිවන ප්‍රතිඵල ගැනයි. මේකෙන් තමයි ගණන් වල හදන්න ඉස්සරහට තියෙන ගණන් ගැන අපි ඒවා ගැන ඉස්සරහට කතා කරනවා ඉස්සරහ වීඩියෝ වලින්. ඊට කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න තමයි අද මේ හතරවෙනි පාඩම දාලා තියෙන්නේ. ගිණුම්කරණය යනු හතරවෙනි පාඩමේ අපි කතා කරන්නේ ගිණුම්කරණය යනු. මෙන්න මේ ගිණුම්කරණය මම කොටස් දෙකකට බෙදනවා. නංගි මල්ලි ඔයාලට මං කියන විදිහට ඉගෙන ගත්තොත් ලේසි, මතක හිටින්න ලේසි. මෙන්න මේ ගිණුම්කරණය මම කොටස් දෙකකට බෙදනවා මෙන්න මේ විදිහට. පළවෙනි එක තමයි ගිණුම්කරණය යනු. ඊට පස්සේ ගිණුම්කරණයේ හින්දා ඇතිවන ගනුදෙනු නිසා ඇතිවන ප්‍රතිඵල. අපි ඒක මේ පැත්තෙන් ලියමු. ප්‍රතිඵල කියලා ලේසියට. ප්‍රතිඵල. ඊට පස්සේ ගිණුම්කරණය යනු. ගිණුම්කරණය යනු කියලා අපි ස්ටෙප් යන්න පුළුවන්. ඒකෙන් අපිට මතක තියාගන්න ලේසි. මම ඔයාලට සරල ක්‍රමයක් කියලා දෙනවා. මෙන්න මේ විදිහට මතක තියාගන්න ගිණුම්කරණය යනු. ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඉස්සලාම හඳුනනවා. ගිණුම්කරණය යනු මෙන්න මේ කොටස් හතරකට මම කඩලා තියෙනවා. මෙහෙම කරපුවාම නංගි මල්ලි ඔයාලට මතක තියාගන්න ලේසි. මෙන්න මේ යනු ව්‍යාපාරය කෙරෙහි ඇල්මත් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. කොටස් හතරකට කඩනවා. ව්‍යාපාරය කෙරෙහි ඇල්මත් පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ දැන් ඇල්මැති පාර්ශවයන් ගැන කතා කරනවා. අපි මීට කලින් කතා කරලා තියෙනවා මේ ඇල්මැති පාර්ශවයන් කියන්නේ කවුද කියලා ඔයාලට උගන්වලා තියෙනවා. ඇල්මැති පාර්ශවයේද උදාහරණයක් දැන් මම මගේ ව්‍යාපාරයක් කරනවා. ඒකේ අයිතිකාරයා මම මගේ ව්‍යාපාරය ඇල්මැති පාර්ශවයක් කරනවා. එතකොට මම තීරණ ගන්න. මම ඊළඟ මාසේ තීරණ ගන්න මේ මාසේ ලාභය කොච්චරද කියලා දැනගන්න ඕනේ. ඒකට මම ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ මගේ ලාභය කොච්චරද. එතකොට ඒකට මම ව්‍යාපාරයෙන් තොරතුරු ගන්නවා. ඒක තමයි සරලව කියන්නේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. මම මගේ ව්‍යාපාරයේ ලාභය කොච්චරද කියලා දැනගන්න මම මගේ ව්‍යාපාරයේ තොරතුරු ගන්නවා. ඕකට තමයි ගිණුම්කරණය කියන්නේ. සරලව ස්ටෙප් 4 මෙහෙම පිළිවෙලට මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලා ලියද්දි මේක එකට ලියන්න. එතකොට හරි. අනික ලේසි මේක මතක තියාගන්න. එතකොට ගිණුම්කරණය අරමුණක් තියෙනවා. දැන් හැම දෙයකම අරමුණක් තියෙනවා. අපි මේ කරන දේත් අරමුණක් තියෙනවා. අපි මේ කරන්නේ ඒකක් ගන්න සීනේ. ඒ වගේ අරමුණක් තියෙනවා. එතකොට මේ ගිණුම්කරණයේ අරමුණ තමයි ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු සැපයීම. මෙන්න මෙහෙම. ගිණුම්කරණයේ අරමුණ. අරමුණ විදියට දාන්න පුළුවන්. ගිණුම්කරණයේ අරමුණ කුමක්ද කියලා අහන්න සමහර විට. අහුවාම ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම. ඒක තමයි මේ ගිණුම්කරණයේ බලාපොරොත්තු වන අරමුණ. එතකොට ගිණුම්කරණය කියන්නේ මෙන්න මේ විදියට සරල දෙයක්. මේ විදිහට ස්ටෙප් 4කට හදාගෙන ගියාම ඔයාලට මතක හිටිනවා. ගිණුම්කරණයේ අරමුණ වුවොත් ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම. ඒක තමයි ගිණුම්කරණයේ අරමුණ. ඔන්න ඕක තමයි ගිණුම්කරණය යනු කියලා මොකක්ද අහන්නේ. අපි ඊළඟට කතා කරනවා ගිණුම්කරණයත් එක්ක ඇති වෙන ගනුදෙනු. අපි කතා කරනවා ගනුදෙනු කියන්නේ මොකක්ද? ගනුදෙනුවේ ප්‍රතිඵල මොනවද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා නංගි මල්ලියේ අපි දැන් ඉස්සෙල්ලාම කතා කරුවා ගිණුම්කරණය යනු. ඒක හරි මතකයි දැන්. ඊට පස්සේ අපි කතා කරනවා මේ ගිණුම්කරණයේ හින්දා ඇති වෙනවා ගනුදෙනු කියලා જાතියක්. ගනුදෙනු. එතකොට මේ ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? මේ ගනුදෙනු වල ප්‍රතිඵලයක් මෙන්න මේ ටික ඇති වෙනවා. ඔයාලා තාම මේවා දන්නේ නැහැ. මම ඉස්සරහට කියලා දෙනවා. ගිණුම්කරණයේ ඉස්සලාම අපි ගනුදෙනුවක් කියන්නේ මොකද්ද කියලා කතා කරමු. ගනුදෙනුවක් කියන්නේ ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශවයන් අතර ඇතිවන සම්පත් හොමාරුවක්. ව්‍යාපාරයක් හා වෙනත් පාර්ශවයක් අතර ඇතිවන සම්පත් හොමාරුවක්. ඒ කියන්නේ හිතන්නකො මේ ඉන්නේ ඔයා. හරිද? මේ ඉන්නේ ඔයා. මෙන්න මෙතන ව්‍යාපාරය තියෙනවා. ව්‍යාපාරේ මගේ. මේ තියෙන්නේ ව්යාපාරේ මගේ ව්‍යාපාරේ. එතකොට ඔයා ඇවිල්ලා මගේ ව්‍යාපාරයට ඇවිල්ලා බිස්කට් පැකට් එකක් ගන්නවා. හරිද? ඔයා බිස්කට් පැකට් එකක් ගන්නවා. මම ඔයාට දෙනවා බිස්කට් පැකට් එකක්. මාරි පැකට් එකක් කියලා හිතන්න. දෙනවා. එතකොට ඔයා ඒ වෙනුවෙන් මට මුදලක් ගෙවනවා. මම බිස්කට් වල නිකන් දෙන්නේ නැහනේ.
ඔයා මට මුදල් දෙනවා මං ඒ වෙනුවෙන් ඔයාට බිස්කට් පැකට් එක දෙනවා. එතකොට මේ දෙක අතර සම්පත් හුවමාරුවක් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය හා වෙනත් පාර්ශවයක්. වෙනත් පාර්ශවයක් කියන්නේ ඔයා. වෙනත් පාර්ශවයක් අතර සම්පත් වෙන හුවමාරුව. සම්පත් හුවමාරුව තමයි දැක්කනේ. ඔයා මට සල්ලි දීලා ඉල්ලුවා මට බිස්කට් පැකට් එකක් දෙන්න කියලා. මම ඔයාට දුන්නා බිස්කට් පැකට් එක. ඔන්න ඕක තමයි ගනුදෙනුවක් කියන්නේ. ගනුදෙනුවක් කියන්නේ ඒ කියන්නේ සරලව කිව්වොත් ව්‍යාපාරය හා වෙනත් පාර්ශවයන් අතර සම්පත් හුවමාරු වීමේ ක්‍රියාවලිය. ගනුදෙනුවක් කියලා හඳුන්වන්න පුළුවන්. හරි. මෙන්න මේ කියන ගනුදෙනුවෙන් ඉඳලා මෙන්න මේ කොටස් ටික ඇති වෙනවා. මොනවද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම්. මේවා මොකොත්ම දන්නේ නැහැ. මම ඒක කියලා දෙන්න. වත්කම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ මොනවද? හිමිකම් කියන්නේ මොනවද? ආදායම් වියදම් කියන්නේ මොනවද? මොනවද? අපි කතා කරන්නේ අංගිය මල්ලි ඉස්සලාම වත්කම් කියන්නේ මොනවද? මුලට ගියොත් ගනුදෙනු වලින් ඇති වෙන ප්‍රතිඵල ගැන කතා කරනවා. ඒ ප්‍රතිඵල වල පළවෙනි එක තමයි මෙන්න මේ කියන වත්කම්. ඊට පස්සේ වත්කම් යනු. වත්කම් යනු මෙන්න මේ ස්ටෙප් තුනකට හදා ගන්න පුළුවන්. සරලව කිව්වොත් මේ තුනෙන් ලේසි මතක තියාගන්න ලේසි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයට පාලනය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ අත්පත් කර දෙන සම්පත්. මොනවද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයට පාලනය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත්. ඒවා තමයි වත්කම් කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. මෙතන මෝටර් රථය. මොකද මෝටර් රථය ගැන කතා කරද්දී අපි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අපි මෝටර් රථයක් සල්ලි දීලා ගන්නවා හුඟක් කල් අතීතේ. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. දැන් මගේ ව්‍යාපාරයට මම මේ මෝටර් රථය දානවා. මට ඕන වෙලාවක ගෙනියන්න පුළුවන්, අරන් එන්න පුළුවන්. නැත්නම් මෝටර් රථේ අපිට හොරෙන් කොහෙවත් යන්නේ නැහැ නේ. අපේ දැනුම ඇතුලේ මෝටර් රථය හැමතැනම යවන්නේ. ඒ කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ. ඒ කියන්නේ අපි අනාගතේ මෝටර් රථය දෙනවා බඩු ටික ප්‍රවාහනය කරන්න. ඊට පස්සේ සේවකයෝ ප්‍රවාහනය කරන්න. කඩවල් වලට ගිහිල්ලා ඒ භාණ්ඩ බෙදා හරින්න. අනාගත ආර්ථික ප්‍රතිලාභ. ඒකට තමයි වත්කම් කියන්නේ. එතකොට මෝටර් රථයේ උදාහරණයට අරන් අපි කතා කරුවේ වත්කම් කියන්නේ මොනවද කියලා. යන වත්කම් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලය ලෙස ව්‍යාපාරයට පාලනය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත්. ඊට පස්සේ වත්කමක ලක්ෂණ. හරි ලේසි. මෙතනම තියෙනවා වත්කමක ලක්ෂණ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වුණා. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් වුණා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දුන්නා. අපි දෙවෙනි කොටසේ රචනාව වගේ ආන්න පුළුවන්. වත්කමක් කියන්නේ මොකද්ද? සරලයි ලිව්වා. වත්කමක ලක්ෂණ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් වුණා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්න. හරි. ඔන්න ඕක තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කියන වත්කම් අපි නැවත කොටස් දෙකකට බෙදනවා. මොනවද? ජංගම වත්කම් හා ජංගම නොවන. අපි මුලින් කතා කරමු ජංගම වත්කම් ගැන තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ. ජංගම වත්කම්. ජංගම වත්කම් කියන්නේ මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීමට හෝ මුදල් බවට පත් කිරීමට අපේක්ෂා කරන වත්කම්. මොකද ජංගම වත්කම් කියන්නේ මාස 12කට වැනි කෙටි කාලයකදී පාවිච්චි කරන්න හෝ මුදල් බවට පත් කර හැකි සම්පත්. ඔයා හිතන්න ඔයා පළතුරු කඩයක් කරනවා. ඔයාගේ පළතුරු කඩේ අයිතිකාරයා ඔයා. ඔයා දැන් පළතුරු කඩේට ගේනවා ඇපල්, දොඩා, මිදිගස් ලැබු. ඔන්න ඔය වගේ ඒවා කියනවා. අපි මාස 12ක් කියන්නේ සරලව අවුරුද්දන්නේ. අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක් පළතුරු තියා ගන්නවද අපේ පළතුරු කඩේ? නෑනේ. අපි මාස 12කට කලින් ඕවා විකුණනවා. පළතුරු ඉක්මනට විකුණන්න බෑ නරක වෙනවා. අපි ඔය පළතුරු ගන්න අපේ පළතුරු කඩේ තොගයක් තමයි ඔය ඇපල්, දොඩම්, ගස් ලැබු කියන. අපි ඔය මාස 12ක් කාලයක් කවදාවත් තියාගන්නේ නෑනේ. ඒවා විකුණලා දානවා ඉක්මනට. ඕවා තමයි ජංගම වත්කම්. ජංගම වත්කම් වල තව ගන්නවා ණය ගැතිය කියලා විශේෂ එකක් ඇති වෙනවා. ඒක කියන්නේ දැන් ඔයාගේ පළතුරු කඩේ අයිතිකාරයා ඔයා නම් ඔයා සම්පත් කියන කෙනාට ණයට විකුණනවා. සම්පත් කියන කෙනාට ණයට වික්කහම එයා ඔයාට කවදාද ඒ සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නවනේ. එයා තමයි ණය ගැතිය කියන්නේ. ඔයා එයාට ණයට දුන්නා. එයාගෙන් ආයෙ සල්ලි හම්බ වෙනවා. එයා ණය ගැතිය. මෙන්න මේ ණය ගැතියට එන්නේ ජංගම වත්කම්. ඊට වඩා සරල උදාහරණයක් ඔයාගේ යාළුවට ඔයා රුපියල් 500ක් ණයට දෙනවා මට සති දෙකක් ඇතුළත දෙන්න කියලා. එයා ඔක මාස 12ක් අදින්න සති දෙකකින් දෙනවා. ඒක තමයි ජංගම වත්කම්. එයාට තමයි අපි ණය ගැතිය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ජංගම නොවන වත්කම්.
මාස 12කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවා ජංගම නොවන වත්කම්. උදාහරණයක් විදිහට මෙහෙම. දැන් ඔයා හිතන්න වෙඩින් එකකට ගියාම මනමාලි කෙනෙක් තමන්ගේ මනමාලයා ගෙදරට අරගෙන වඩු මුට්ටු තියනවා. ඔය ලොරි පටවගෙන අරන් යන්නේ. ඇඳාම්, පුතු මේසා, ඊට පස්සේ දොර ජනෙල් ඔය වගේ වරයි යනවා. ඔයාලා දැකලා ඇතිනේ. ලොකුවට අර කබඩ් ඒව තමයි ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් කියන්නේ මනමාලයා ගෙදර අරන් යන්නේ. මාස 12කට වඩා කාලයක් පාවිච්චි කරනවා. දැන් ව්‍යාපාරේ අපි කලින් ගත්ත පළතුරු වෙළඳසල්නේ. ඒතකොට පළතුරු වෙළඳසලේ ෆ්‍රිජ් එකක් තියෙන්න පුළුවන්. ওই ෆ්‍රිජ් එක ඔයා මාස 12න් අයින් කරලා අලුත් ෆ්‍රිජ් එකක් ගෙනවද? නෑනේ. ඔක අවුරුදු ගාණක් පාවිච්චි කරනවා. ඊට පස්සේ පළතුරු දාලා තියෙන රාක්ක අවුරුදු ගාණක් පාවිච්චි කරනවා. ඒව තමයි ජංගම නොවන වත්කම්. එතකොට වත්කම් කියන්නේ ඔන්න ඔය ටික තමයි වත්කම් වල දැනගන්න තියෙන. හරි ලේසි නංගි මල්ලි මේ විදියට කොටස් කරලා ඉගෙන ගත්තාම ඔයාලට මතක හිටිනවා. අපි ඊළඟට කතා කරමු වගකීම් කියන්නේ මොනවද කියලා. අපි ඊළඟට කතා කරන්නේ වගකීම් කියන්නේ මොකක්ද කියලා. වගකීම් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයේ විසින් වර්තමානයේදී ගෙවිය යුතු දෙයක්. මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයක් ගෙවිය යුතු දෙයක්. එතකොට මෙන්න මේ වගකීමක ලක්ෂණ මේ විදිහට තුනකට කඩා ගන්න පුළුවන්. වගකීම අතීත ගනුදෙනුවක් වුණා, ව්‍යාපාරයේ සම්පත් ගලා ගියා, වර්තමාන බැඳීමක් තියෙනවා. මොකද්ද වගකීමක් කියන්නේ මොකද්ද කියලා අපි කිව්වා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු දෙයක්. ඒතර වගකීමක ලක්ෂණ අතීත ගනුදෙනුවක් වුණා, සම්පත් ගලාගෙන ගියා, වර්තමාන බැඳීමක් ඇති වෙනවා. ඒතකොට වගකීමක් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා පළතුරු ව්‍යාපාරික කෙනෙක්. දැන් ඔයා ගන්න ඕන ඔයාගේ ව්‍යාපාරය දියුණු කරන්න. අපි ගහනවා තට්ටු දෙකට පළතුරු කඩේ. සල්ලි නැහැ. අපි ගිහින් බැංකුවෙන් ණයක් ගන්නවා. බැංකු ණය සාමාන්‍ය දෙයක් නේ. හැමෝම දන්නවා බැංකු ණය කියන්නේ මොකක්ද? බැංකු ණය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් එක. මොකද්ද බැංකු ණයක් ගත්තා. එතකොට අපි ওই බැංකු ණය ගෙවන්න ඕනනේ කවදාද? ගෙවද්දි අපේ ව්‍යාපාරේ සල්ලි එළියට යනවා. මේ සම්පත් කියලා කියන්නේ සල්ලි. එතකොට අපේ සල්ලි එළියට යනවා. ඔක ගෙවපු දාලා. වර්තමාන බැඳීම. අපි වර්තමානයේ තේ ණය ගෙවන්න ඕන. දැන් අවුරුද්දකට විතර කලින් ගත්ත බැංකු ණය සමහර විට අද වෙද්දිත් ගෙවන්න වෙන්න පුළුවන්. ඒකින්ද තමයි අතීත ගනුදෙනුව. බැංකු ණයක් ගත්ත අපි අතීතයේදී අපේ පළතුරු ව්‍යාපාරය දියුණු කරන්න සම්පත් ගලාගෙන අපේ වර්තමානයේ වාරික වශයෙන් ගෙවද්දී අපේ මුදල් එළියට යනවා. වර්තමාන බැඳීමක් අපි අද වෙද්දිත් බැංකු ණය ගෙවන්න වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි කොටස් තුන. කියන්නේ වගකීමක ලක්ෂණ තුන තියෙනවා. ඊට වගකීමත් අර වගේම කොටස් දෙකකට බෙදෙනවා. ජංගම වගකීම් හා ජංගම නොවන වගකීම්. ජංගම වගකීමුයි ජංගම නොවන වගකීමුයි කියලා. ජංගම වගකීම් කියන්නේ මාස 12කට වඩා අඩු කාලයකින් ගෙවා දමන්න පුළුවන්. මාස 12කට වඩා අඩු කාලයකින්. උදාහරණයක් අපි හිතන්නකෝ ණය හිමියෙක්. ණය හිමියෙක් කියන්නේ ඔයාට පළතුරු ගන්න ඕන. ඒ සල්ලි නෑ. ඊට පස්සේ කසුන් කියලා කෙනෙක් ඉන්නවා. ওই කසුන් කියන කෙනා ඇපල් විකුණනවා. අපි ගාව සල්ලි නෑ. අපි යාගෙන් ඇපල් ටිකක් ණයට ගන්නවා. එයා කියනවා හරි. මාස දෙකක් ඇතුළත මේ ඇපල් වල සල්ලි මට ගෙවන්න කියලා. එතකොට අපි එයාට ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ පළතුරු වලට. ජංගම මාස 12කට වඩා අඩු කාලයකින් ගෙවන්න බැඳිලා ඉන්නවනේ. එයාගෙන් පළතුරු ණයට ගත්තා. අපි ඒකට සල්ලි ගෙවන්න ඕන මාස 12කට වඩා අඩු කාලයකින්. එයාට තමයි ණය හිමිය. එයා ණය හිමියෙක්. අපේ ව්‍යාපාරයේ පැත්තෙන් එයා ණය හිමියෙක්. අපි යාට ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒක තමයි ජංගම වගකීමක් කියන්නේ. ජංගම නොවන වගකීමක් කියන්නේ බැංකු ණයක්. දැන් අපි සාමාන්‍ය බැංකු ණයක් ගන්න අවුරුදු 5කට එහෙම නැත්නම් අවුරුදු 3කට වගේ කාලයක්. මාස 12කින් බැංකු ණයක් ගෙවන්න අමාරුයි. ගෙවන අයත් ඉන්නවා. ඒ සාමාන්‍ය විදියට බැංකු ණයක් ගන්න අවුරුදු 5කින් ගෙවන්න. ඒ වගේ දිගු කාලයක්. අපි ඒව තමයි හඳුන්වන්නේ ජංගම නොවන වගකීම්. ওই විදියට තමයි වගකීමුත් ඉගෙන ගන්න තියෙන්නේ. වත්කම් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. හරි තරලයි. වගකීමුත් හරි. අපි ඊළඟට බලමු හිමිකම ඒහා බැඳුණු ආදායම් හා වියදම් කියන්නේ මොනවද කියලා. හිමිකම ආදායම් හා වියදම් ඒ තුන කියන්නේ මොකක්ද කියලා අපි බලමු. නංගි මල්ලි හිමිකම් ආදායම් වියදම් ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මම ඒකට chart එකක් හදාගත්තා. ඔයාලට සරලව මතක හිටින්න. ඔයාලා මේක ඔයාගේ පාඩම් කරන බිත්ති ඉස්සරහින් ගහගන්න. ඔයාලට මතක හිටි දකිද්දී මේකයි කියලා මතක හිටි. මෙන්න මේ විදිහට chart එක. ඉස්සල්ලාම හිමිකම කියන්නේ මොකක්ද කියලා බලමු. ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය තමයි හිමිකම. ව්‍යාපාරී හිමිකම කියන්නේ අයිතිකරු. දැන් ඔයාගේ පළතුරු ව්‍යාපාරයේ ඔයා වෙනුවෙන් තියෙන වත්කම් ප්‍රමාණය. හරිද? මේක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ගිණුම් කරන සමීකරණයට දාලා. එතකොට තවත් ඔයාට පැහැදිලි අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. හිමිකම කියන්නේ
ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. හිමිකම. හරි. ඊට පස්සේ මෙන්න මේ හිමිකම එක්ක මේ කොටස් හතරක් වටෙන් ගහලා දෙනවා. ඔයාලා මොනවද කියලාවත් දන්නේ නැහැ. ඉතලා ප්‍රාග්ධනයේ තියෙනවා ගැනීලි, වියදම්, ආදායම්, ලාභය. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ අපි ව්‍යාපාරයේ අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් ලැබුණා. ප්‍රාග්ධනය. අපේ ව්‍යාපාරයට අපි සල්ලි ටිකක් දානවා. දැන් පළතුරු ව්‍යාපාරයට මම ලක්ෂයක් ආයෝජනය කරනවා මගේ පළතුරු ව්‍යාපාරය දියුණු කරන්න. ප්‍රාග්ධනය. ගැනීලි. දැන් ව්‍යාපාරයේ තියෙන සල්ලි වලින් මම ගෙදර අරන් යනවා. මගේ ගෙදර වියදම දැන් මගේ පළතුරු ව්‍යාපාරේ මම ලාච්චු ඇරලා රුපියල් 5000ක් අරන් ගෙදර අරගෙන. ව්‍යාපාරේ ලාච්චුවෙන් 5000ක් අරන් ගෙදර යනවා ගැනීලි. එතකොට මේ ප්‍රාග්ධනය කියන්නේ අපි යොදන මුදල් වැඩි වෙන්න හිමිකම වැඩි වෙනවා. මොකද ප්‍රාග්ධනය කියන්නේ අපි යොදන මුදල් වැඩි වෙන්න හිමිකම වැඩි වෙනවා. අපි යොදන මුදල්. ඊට පස්සේ මේ ගැනීලි අපි වැඩිපුර සල්ලි තියෙන ලාච්චුවෙන් ගන්න හිමිකම අඩු වෙනවා. මේ හිමිකම අඩු වෙනවා. ගැනීලි කරන්න හිමිකම අඩු වෙනවා. ප්‍රාග්ධනය කරන්න හිමිකම වැඩි වෙනවා. මෙන්න මේ එකම තියෙනවා. මේ ආදායම්. ආදායම් කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි තොගයක් කිසියම් වැඩිපුර වටිනාකමක් තියලා විකුණනවා. ඒ කියන්නේ 5000කට ගත්ත තොගේ 10000කට විකුණනවා. එතකොට අර 5000කට ගත්ත එක 10000කට වික්තාම අපිට රුපියල් 5000ක්ම ලාභයිනේ. ඒක අපි ආදායමක් කියලා හඳුනනවා. වියදමක්. ඇයි අපේ ව්‍යාපාරේ කරන්ට් එක පිච්චෙන්නේ නැද්ද? අපේ ව්‍යාපාරේ බදු ගෙවන්න ඕනේ නැද්ද? ඒව තමයි වියදම්. එතකොට හිමිකම ප්‍රාග්ධනයයි ආදායමයි වැඩි වුණාම හිමිකම වැඩි වෙනවා. ගැනීලි වියදමුයි වැඩි වෙන්න හිමිකම අඩු වෙනවා. තේරුණාද? ප්‍රාග්ධනය ආදායමයි වැඩි වෙද්දි හිමිකම වැඩි වෙනවා. ගැනීලි වියදමුයි වැඩි වෙද්දි හිමිකම අඩු වෙනවා. ඔන්න ඔය හතර වටා බැඳුණු එකක් තමයි හිමිකම කියන්නේ. ඊළඟට මේ ලාභය. මොකද්ද මේ ලාභය කියන්නේ? ලාභය කියන්නේ ආදායම් වියදම් අතර වෙනස. හිතන්නකෝ ඔයා ආදායම් වියදම් අතර වෙනසනේ. රුපියල් 5000ක ආදායමක් ලැබෙනවා. මම කලින් කිව්ව ආදායම් කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ වියදමක් දරනවා රුපියල් 2000ක. නංගිමල්ලි වල මම වියදම් කියන්නේ මොනවද කියලා සරලව කියන. එතකොට මේ දෙකේ අතර වෙනස රුපියල් 3000යි. ඒ 3000 අපේ ලාභය. ඔන්න ඕකට තමයි ලාභය කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ දෙකේ නිර්වචන දෙක ගන්න විතරයි තියෙන්නේ. මේ රූපේ හරහා මේ නිර්වචනය ගන්න ලේසි. ආදායම් කියන්නේ ප්‍රාග්ධනය හැර හිමිකමෙහි සිදුවන වැඩිවීමක් තමයි ආදායම් කියලා හඳුන්වන්නේ. මොනවද? ප්‍රාග්ධනයෙහි සිදුවන වැඩිවීමක් හැර හිමිකමෙහි සිදුවන වැඩිවීම ආදායම්. හරි සරලයි. දැන් හිමිකම වැඩි වෙනවා කියන්නේ ප්‍රාග්ධනය ආදායමයි දෙකනේ. එතකොට මේ ප්‍රාග්ධනය වැවුවාම ආදායම් විතරක් වැඩි වුණාම තමයි හිමිකම. ප්‍රාග්ධනය හැර හිමිකමේ සිදුවන වැඩිවීම. මේකම අනිත් පැත්ත. දැන් හිමිකම අඩු වෙන්න බලපානවා කියුවේ ගැනීලි වියදම. එතකොට ගැනීලි හැර හිමිකමේ සිදුවන අඩුවීමක් සඳහා බලපාන ඒවා තමයි වියදම්. නිර්වචනයක් ගත්තොත් ගැනීලි හැර හිමිකමේ සිදුවන අඩුවීමක් වියදම්. ඔන්න ඔය ටික තමයි ආදායම් වියදම් කියන්නේ මොනවද කියලා සරලව හිමිකමත් එක්ක මේක බැඳලා තියෙන්නේ. නංගි මල්ලි ඕක තමයි අපි අද කතා කරුවා ඉස්සෙල්ලාම වත්කම් ගැන. ඒක හරි. ඊට පස්සේ අපි වගකීම් ගැන කතා කරුවා, ආදායම් ගැන කතා කරුවා, වියදම් ගැන කතා කරලා හිමිකම ගැන කතා කරා. ඔය පහත් එක්ක තමයි මෙන්න මේ පාඩම අවසන් වෙනවා මෙතනින්. අපි කතා කරුවා ගිණුම්කරණය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ගිණුම්කරණයේ අරමුණ කතා කරුවා. ඊට පස්සේ ගනුදෙනු කියන්නේ මොනවද? ගනුදෙනුත් එක්ක බැඳිච්ච ප්‍රතිඵල පහ ගැන කතා කරුවා. ඔය පහත් එක්ක තමයි අපි ඉස්සරහට ගිණුම්කරණය මේ පාඩම ඉස්සරහට හැම එකක්ම යන්නේ. ඊළඟට අපි පටන් ගන්නවා ගිණුම්කරණ සමීකරණ පාඩම. ඔය වත්කම්, වගකීම්, ආදායම්, හිමිකම් එක්ක බැඳුණු පාඩම. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් හඳුනන. එතකන් ඔයාලා නංගිලා මල්ලිලා හොඳට වැඩ කරන්න. මේ පාඩමේ නොතේරෙන දේවල් තිබ්බොත් මගෙන් යටින් අහන්න. දන්න දේවල් තියෙනවා නම්, නොතේරෙන දේවල් තියෙනවා නම්, තව දැනගන්න දේවල් තියෙනවා නම් මගෙන් අහන්න. එහෙනම් නංගි මල්ලි ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.